පාර හදාගෙන තමයි යන්න වෙන්නේ. හරිම අමාරු පාරක් වුණාට මේක නියම අත්දැකීමක්. සුන්දර ප්‍රපාතය මේ ආර පැත්තේ ගලේ වැදිලා වීදුම යන උඩට පාවෙනා වගේ දැනෙන්නේ මෙතනට. අයිබෝවන් හැමෝටම. ඉතින් අද අපි වෙනස්ම ඉසව්වකට යන්න තීරණය කරා. ඉතින් දැන් මම ඉන්නේ මාවනැල්ල ප්‍රදේශයේ කෑගල්ල ඉඳන් මෙන්න මේ හෙට්ටි මුල්ල පාරේ යන ගමන් ඉන්නේ. ඉතින් මම අපි අද යන්නේ ටිකක් ප්‍රසිද්ධ නමුත් ගොඩක් අය ගිහිල්ලා නැති තැනකට. ඉතින් මම නිකන් ඔයගලන්ට පොඩි ක්ලූ එකක් දෙන්නම්. දැන් සාමාන්‍යයෙන් අපි ඔය කඩු ගන්නාවේ එහෙම පල්ලම් බැහැගෙන යනකොට නැත්තම් උඩට එනකොට හරි ඔයගලන්ට දුරින් පේනවා සීගිරිය වගේ පොඩි තැනක්. ඉතින් අපි ඔතනට තමයි අද යන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් කෑගල්ල නගරේ ඉඳලා සාමාන්‍යයෙන් මම කිලෝමීටර් 25ක් වගේ තමයි අපිට යන්න තියෙන්නේ. ගියන් පස්සේ ඔයගලන්ට ඩෙස්ටිනේෂන් එකට යන්න පුළුවන්. අපි එහෙනම් ගිහිල්ලා බලමු අද අපේ ඉසව්ව කොහොම වෙයිද කියලා. මේ ජර්නි විත් අම්රි. යා अंकल मैं बदले गए थे नहीं ඔව් 2 किलोमीटर अंकल वතුර බෝතල් තියනවද තියෙනවනේ අපි දිගටම කෑගල්ල හරහා මේ පාරේ අපි දැන් දිගටම හිංගමන් තමයි ඉන්නේ. ඉතින් ඒ එද්දි දෙබත්ගම පහු කරලා මෙන්න මෙතනින් අපිට පාරක් හම්බ වෙනවා ඇතුළට. මේ ඇතුළ පාර සාමාන්‍ය කිලෝමීටර් 2ක් වගේ ගියාම තමයි අපිට අපේ ඩෙස්ටිනේෂන් එකට යන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඇත්තටම කිව්වොත් අපි යන්නේ අද බතලේගල. ඉතින් එක්සයිට්මන්ට් එක තමයි ඉන්නේ. ඉතින් අපිට එද්දිත් ලස්සනට ඒ view එක බලා ගන්න පුළුවන් වුණා බතලේගල view එක. ඉතින් ඔහොම තමයි අපි යන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි ගිහිල්ලා බලමු මොන වගේ අත්දැකීමක් ලබා ගන්න පුළුවන් වෙයිද කියලා. ඒ මොනත් අපි යමු. ඇන්ටි බතලේගල යන්නේ මේ පාරද? හරි thank you ඇන්ටි bye. උඩටමනේ. හරි. ඉතින් අපි මේ බතලේගල යන පාරේ ඉන්නේ. ඒ පාරේ අපි යන ගමන් අපිට හම්බ වෙනවා මෙතනින් අපිට දුරින් පේනවද දන්නවද? ඔයගොල්ලන්ට මේ බතලේගල සම්පූර්ණයෙන්ම තියෙන්නේ බතලේගල. ඒ බතලේගලත් එක්ක ඔයගොල්ලන්ට පේනවද මෙතන මේ පොල් ගහක් තියෙනවා. මේක හරි අමුතු පොල් ගහක්. ඒයිද දන්නේ ඒක මේ හැදිලා තියෙන්නේ. ඒකත් එක්ක මොකක් හරි වැලක් ගිහිලා තියෙනවා. මොකක්ද දන්නේ වැලනේ. මට එම අයිඩියා එකක් නැහැ මොකක්ද මේ වැල කියලා කියන්නේ. අපේ පාර දිගටම දැන් ඔහොම තමයි තිබ්බේ. එහෙනම් අපි යන් ඔයගොල්ලන්ට ඉතින් අර පොල් ගහ පෙන්නන්න තමයි අපි මෙතන නැවතුනේ. අපි යන් එහෙමනම්. Okay guys අපි දැන් almost road ඇවිල්ලා ඉන්නේ. බයික් අපිට අතනින් දාගන්න පුළුවන්. අතනින් අපිට බයික්ස් නවත්තලා එහෙම මෙන්න මෙතනින් අපිට උඩහට නගින්න තමයි තියෙන්නේ. අපි ආවේ මෙන්න මේ පාරේ. ඕම ආවා. අතන බයික් එක නැවතුවා. එහෙම මෙන්න මෙතන මෙතනින් අපි උඩහට අපිට පයින් තමයි යන්න පුළුවන්කමක් තියෙන්නේ. ඔයගොල්ලෝ එනවනම් බයික් එනවනම් මේ හරිය බයික් නවත්තලා
එන්න. අපි බස්තරයකට කන්ද නගින්න ආරම්භ කරා. ඉතින් අතන බයික්ස් දාලා අපි මේ කන්ද උරුට යන ගමන් ඉන්නේ. දැන් මේ අපිට ලොකු පඩිපෙළක් හම්බුණා. ඒ පඩිපෙළ දිගේ අපි උරුට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අපේ ගමන් මාර්ගය එන්ඩ දුෂ්කර වෙනවා. ඉතිං එන්ඩ කළුවරයි ඊට අමතරව සත්තුන්ගේ ශබ්ද හෙනවා අපි මිච්චර කාලකට අහලා නැති විදිහේ. ඉතින් අපි ඒ දුෂ්කරතා මැද්දේ අපි මේ ගමන කෙමෙන් ඉහළට යනවා. අපි මෙන්න මේ පඩිපෙළ දිගේ දිගට මැවිල්ලා අපි දැන් ගොඩක් උඩහට ඇවිල්ලා ඉන්නේ. ඉතින් කොහොම අපිට මේ පාර දිගේ කෙලින්ම යන්න තමයි තියෙන්නේ. ඉතින් අපි හිතුවා අපි මේ පැත්තට යන්න නැතුව මෙතනින් පොඩි ගලක් තියෙනවා. ඒ ගල උඩින් නැගලා මේ උඩහට යන්න. කන්දනේ කොහෙන් ගියත් උඩට තමයි යන්න ඕනේ. ඉතින් අපි යන් උඩට. මට මේ නගින ටික වීඩියෝ කරන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. ටිකක් දුෂ්කරයි. නමුත් මේ පේනවනේ මේ ගල් උඩින් තමයි අපිට නගින්න වෙන්නේ. නැගලා බලමු මොකද වෙන්නේ කියලා. කවුද නගිනවා කියන්නේ ඉතින් වෙන මාතන් දැක්කම අපි ඉතින් පාර හදාගෙන යනවා. අපි දැන් ගලක් උඩට ආව. නමුත් දැන් අපි එක තැනකින් කොටු වෙලා ඉන්නේ. අපිට යන්න තැනක් නැතුව. පාර හදාගෙන තමයි යන්න වෙන්නේ. අපි ගාව අතේ ස්ටික් එකකුත් නැහැ. නමුත් බලමු යන්න පුළුවන්ද? අපි වෙන පාරක් නැද්ද උඩ යන්න? මං හිතනවා අපි තාමත් අතරමං උනේ නැහැ කියලා. රයිට්. කොහොම තමයි අපිට පාරවල් හදාගෙන තමයි එන්න වෙන්නේ. හරි. අපි එතනින් නම් මේ පැත්තට ආවා. දැන් තියෙන කන්ද හිතන්න පුළුවන් නගින්න පුළුවන් මේද අපිට? ඊළඟ බලමු. මේවා තමයි ඉතින් රියල් ඇඩ්වෙන්චර්. කඳු නගින කෙනෙක්ට ඉතින් ඕන තැනක් එකක් වෙන්න ඕනේ ඉතින්. හැබැයි හරිම පරිස්සම් වෙන්න ඕනේ ගමනක් යද්දී. හොඳ shoes, හොඳ grippy shoes use කරන්න. මට පේන view එක කොහමද view එක? පිස්සුවක් ඈ. මේ ජීවිතේ නම් දැන් පිස්සුවක්. මෙලු අල්ලන්න පුළුවන්. මේක තමයි ලුක් එක. මීදුම අපේ පැත්තට මීදුම එනවා. මේ බලන්න මේ ගල. මේ ආර පැත්තේ ගලේ වැදිලා මීදුම යනවා උඩහට. පාවෙනවා වගේ දැනෙන්නේ මෙතනට. ඒ වගේම දැනෙන සීතල
කොච්චර බලන් හිටියත් මේක නම් පිස්සුවක්. ඉතින් පල්ලෙහා මේ වගේ තිබ්බට අපිට තව උඩට යන්න තියෙනවා. හැබැයි යන්න තියෙන්නේ මෙන්න මේ පාරේ. ඉතින් අභියෝගාත්මක පාරක්. හැබැයි අපි කොහොම හරි උඩට යනවා. අපි යන් කොහොම හරි යන්. ගල් ගස්වල එල්ලි තමයි අපි මේ ගමන ආවේ. හරිම අමාරු පාරක් වුණාට මේක නියම අත්දැකීමක්. රයිට්. කොහොමද මෙතනින් යන්නේ? හරි. ඔයාලට මේ ගන්න පුළුවන්ද? පරිස්සමින්. බලාගෙන බෑග් එක මේ අතුවේම හයියයි. බය නැතුව ඔයාලට අල්ලන්න පුළුවන්. ප්‍රශ්නයක් තියෙනවා. මට මේ වීඩියෝස් දාන්න බැරි වෙයි. මොකද අපේ ගෙවල් කට්ටිය දැක්කොත් ආයි එවන්නේ නැහැ ෂුවර් එකට. ඒක නිසා සමා වෙන්න මේ වීඩියෝස් මම අන්තර්ජාලයේ පළ කරන්නේ නැහැ. ඉතින් මේක තමයි අපිට පේන සුන්දර දර්ශනය. අපි ගොඩක් උඩට ඇවිල්ලා ඉන්නේ නේ. Almost up. We are. අම්මේ. wow. මෙතනින් හට අපිට පාර හදාගෙන තමයි යන්න වෙන්නේ. එහෙනම් අපි මෙතනත් අපි පාර හදාගෙන යමු. ඉතින් උඩට යන්න සීතලයි. ඉතින් මේ සීතල සිසිලස ඇඟට දැනෙද්දී මේ ඒ දැනෙන ඒ ෆීල් එක අපිට වචන වලින් කියන්න අමාරුයි. මේ ගස් මොනවද බා? ඉතින් මෙතන මේ හරිය ලස්සන පඳුරු జాතියක් තියෙනවා. මට ඔයගොල්ලෝ කවුරු හරි නම දන්නවනම් දාන්න. මේ දැක්කද ලොකු වලක් තිබ්බා. ඒ වලට මම වැටුණා. දැවුලක් නැහැ. පරිස්සමෙන් යන්න ඕනේ. මේ මම පඳුරු තිබ්බට මේ ලොකු රිස්ක් එකක් අපි ගත්තට අපි දන්නේ නැහැ මොන තැන් වලින් මොන වගේ වලවල් තියෙනවද කියලා. ඉතින් අපි මේ පාර හදාගෙන යන්නේ. මේක නම් නියම අත්දැකීමක්. ඔයගොල්ලෝ එනවා නම් මේ වගේ පාරවල එන්නේ නැතුව ඔය තියෙන පාරෙන් එන්න බලන්න. හරිම දුෂ්කරයි. මේ තමයි බතලේ ගල කඳු මුදුන. ඉතින් අපිට මේ පේන view එක ගැන කිව්වොත් සම්පූර්ණයෙන්ම කොළ පාටින් වැසුණු ගම්මාන තමයි මේ තියෙන්නේ. අපිට පේන්නේ මිනිස් ජනාවාස තියෙන ගම්මාන මේ ඔක්කොම. ඉතින් අපිට අර දුරින් ඔයගලන්ට පේනවද පොඩියට
මේ හත්ගම්පල මේ ඉස්කෝලේ තියෙනවා. මේ හත්ගම්පල ගම්මානය ඒ ගම්මානේ අර පොඩියට තියෙනවා ඉස්කෝලේ. සමහර තැන්වල පොඩි පොඩි තැන් අපිට පේනවා මේ පොඩි පොඩි ගෙවල් හදාගෙන ඉන්නවා. ඒ වල ජනවාස ඉන්නවා. ඒත් එක්කම අර පැත්තෙන් අපිට බලා ගන්න පුළුවන් සාමසර කන්ද. ඔය සාමසර කන්ද තමයි මට මතක විදිහට දැන් අවුරුදු 10ක් විතරකට විතර කලින් නායක ගියේ. එතකොට ඔයගොල්ලන්ට මතක ඇති මේ කඩු ගන්නාව අපි සාමාන්‍ය ට්‍රේන් එකේ යද්දී නැත්නම් වාහනයක එහෙම යද්දී අපිට බතලේගල පේනවා වගේම අර සාමසර කන්දත් පේනවා. එතකොට අර අපිට දවසනේ පේනවා මේ නායක ගිහිල්ලා තිබ්බ විදිහ. ඉතින් ඒ වගේ තමයි අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. ඊට අමතරව අපිට අර පැත්තේ බලා ගන්න පුළුවන් මේ ඌරගල. ඒ ඌරගල මේ සම්පූර්ණයෙන්ම දැනට මිහිඳුනේ වෙහිලා තියෙන්නේ. ඉතින් අපිට ඒක මේ වෙලාවේ බලා ගන්න පුළුවන් කමක් නැත. ඉතින් මේ පේන view එක ගැන කිව්වොත් ඉතින් අතරම හරිම සුන්දරයි. මම නිකන් එක්සැම්පල් එකක් කියන්නම්. අපි දැන් ඉන්නේ මුහුදු මට්ටමේ ඉඳලා සාමාන්‍යයෙන් මීටර් 800ක් 850ක් විතර උසකින්. හැබැයි මේ උසට අපිට හොඳ 360 view එකක් බලා ගන්න පුළුවන්. ඉතින් අපි ඉන්නේ බතලේක එක කොනක අපිට එහා පැත්තේ කොනකට යන්න පුළුවන්. එතකොට 360 view එක කවර් කරන්න පුළුවන්. ඉතින් මම එක්සැම්පල් එක මම ඔයගොල්ලන්ට කියන සාමාන්‍ය නකල්ස් රිවර්ස්ටන් පැත්තේ ගියොත් සාමාන්‍ය 1900ක් 1950ක් වගේ තමයි sea level එක. පිටුරු තලාගල මේ පැත්තට ගියොත් සාමාන්‍යයෙන් ඊටත් වඩා වැඩි. එතකොට මේක පොඩි හයික් එකක් වෙන්න පුළුවන්. නමුත් මේකට පේන view එක ඇත්තටම මේ මාර amazing. ඔයගොල්ලන්ටත් මම එන්න කියලා ආරාධනා කරනවා මේ ස්ථානයට. අපි තව ටිකක් සිරි නරඹලා මෙතනින් නික්ම යන්න තමයි සූදානම් වෙන්නේ. මේක තමයි ඉතින් මේ අපි බලාපොරොත්තු වෙන ජීවිතේ. අපි තව එහා පැත්තට අපි තව පොඩි පොඩි දේවල් ටිකක් තියෙනවා ඔයගලන්ට පෙන්වන්න. ඒ ටිකක් පෙන්නලා අපි මෙතනින් යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අපි එහා පැත්තේ කෙළවරට බතලේ ගල. අපි දැන් එහා පැත්තේ කොනට යන ගමන් ඉන්නේ. රස්තන හොඳ මේ ඒරියා එක හමුන ආට උගලන්ට ඕන මේ මෙතන කවුරු හරි කැම්පින් කරලා තියෙනවා. කැම්පින් කරන්නත් පුළුවන්. අපි ආවේ අර පැත්තේ ඉඳලා දිගටම යනවා. අර පැත්තට එහා පැත්තේ කොනට බතලේගල උඩ තමයි අපි තාමත් ඉන්නේ. පොඩක් කැලෑ වෙලා මොකද මේ මිනිස්සු වැඩිය මේ එන්නේ නැහැ මෙතන. මෙතන පුළුවන් කැම්ප් කරනවා නම් කැම්ප් කරන්න නියම මේ ප්ලේසස් වගේ තියෙනවා. මං හිතන්නේ හාමුදුරුවන්ගෙන් අවසර ගන්න ඕනේ මේ කැම්ප් කරනවා නම්. නමුත් අපි මේ පැත්තේ පන්සල පැත්තට ගියා. නමුත් කවුරුත් එතන හිටියේ නැහැ. ඉතින් දැන් කන්දේ ඉන්නේ අපි විතරයි. කවුරුත් නැහැ දැන්. ලස්සන view එකක් තියෙනවා. හැබැයි මේ අපි අර පැත්තේ කොනේද මේ පැත්තට යද්දි අත්‍තරම මේ පැත්තට වඩා මේ පැත්තට යන්න සීතල පොඩක් වැඩි. මේ හරි ලස්සනයි. එක්ස්පීරියන්ස් එක වඩේට පේන කඳුත් එක්ක මේ දැනෙන ෆීලිං එක අපිට කියන්න බෑ. අපිට මෙන්න මේවා හම්බුණා මතකද එද්දි මේ වගේම පාරාදීසයකින් තමයි අපි උඩහට ආවේ. ආයි වීඩියෝ එක. ඉතින් අපි එහා පැත්තේ කොනේ ඉඳන් මේ පැත්ත කොනට ආවා. මේ පැත්ත කොනේ තියෙන සුන්දරත්වය තමයි මේක. ඉතින් හරිම ඒ කියන්නේ අර පැත්තට වඩා මේ පැත්ත පොඩ සීතලයි. ඒ කියන්නේ ඇයි කිව්වොත් මේ පැත්තේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ සම්පූර්ණ පතනක් තියෙන්නේ. හරිද? ඒතකොට මේ පැත්තෙන් එන හුලං කෙලින්ම අපි හරහා තමයි අර පැත්තට යන්නේ. ඒතකොට හුලං එන්නේ මේ පැත්තේ. ඒක අපිට මෙතනට සීතල අපිට මෙතනට දැනෙන්නේ. ඉතින් බලන්න අතන හුලං තිබ්බේ නැහැ. නමුත් අපිට මෙතන හොඳ හුලං පාරක් තියෙනවා. මේක තමයි අපිට දැන් පේන view එක. අපිට අතනත් ලස්සන view එකක් තියෙනවා. අපිට අතනට මම හිතන්නේ යන්න පුළුවන්. ඉන්නකෝ පෙන්නන්න. අතනට මං හිතනවා මෙතනට වඩා ලස්සන view එකක් බලා ගන්න පුළුවන් වෙයි කියලා.
මේ අපිට එතනට යනවා නම් කොහොමද යන්න ඕනේ? ඒ කියන්නේ දැන් අපි මෙහෙමනේ ආවේ. මෙහෙම ඇවිල්ලා මෙතන සම්පූර්ණයෙන්ම කැලෑ වෙලා තියෙන අපිට ඒ කැලෑ පහු කරගෙන තමයි අපිට අතනට යන්න පුළුවන්කමක් තියෙන්නේ. මේ අපි බලමු එතනට යන්න try එකක් දෙමු කොහොම හරි. ඉතින් අපිට මේ මම පෙන්නපු තැනටත් යන්න පොඩි පාරක් හම්බ වෙනවා. මේ ලොකු අමාරුවක් නැහැ. එතන පාර කොහොමද හැදිලා තියෙන්නේ. අපි ගිහින් බලමු එතනට පේන view එක කොහොමද කියලා. ඇත්තටම මම බතලේ ගල ආවට මම මෙච්චර දෙයක් ඇත්තටම මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. කොහමද? කටුසු කොන්ද. සත්තු කෑ ගහනවා. Wow. See the view. මෙන්න ඒක තමයි view එක. ඉතින් අපි හරි වාසනාවන්ත කට්ටියක් මේ වගේ දෙයක් අපිට බලා ගන්න පුළුවන්කමක් ලැබෙන එක ගැන චාකෝල් තියෙනවා. අපි ඉස්සරලා අපි හිටියේ අතන. අන්න අතන තමයි අපි හිටියේ. එතන දැන් තමයි අපි මෙතන දැකලා අපි මෙතනට ආවේ. අර හරින් අපිට පේනවා තේවත්තක්. සමහර තැන්වල ගම් තියෙනවා, පොඩි පොඩි ගම්මාන මෙතනින් බලා ගන්න පුළුවන්. මේ සම්පූර්ණ මුළු අපිට මාර view එකක් මෙතනට පේනවා. ඇත්තටම මේ ලංකාව පුංචි රටක් කියලා කිව්වට මේ වගේ තැන්වලට ආපුවාම එහෙම අපිට කියන්න බෑ. ඇත්තටම මේක පුංචි රටක් කියලා. මේක මාරයිනේ. මේක පිස්සුවක්. මේක තමයි view එක. ෂා මේ ලැබෙන දැනෙන එකට දැනෙන හුලම් පාර නම් පොඩි හුණකක් තමයි එන්නේ. හැබැයි ඒක මාර සිසිලසක් ගෙන දෙනවා අපේ හදවතට. ගතටයි සිතටයි. මෙන්න ප්‍රපාතයක්. මෙතන සම්පූර්ණ ප්‍රපාතය තියෙන්නේ. ලාගෙන. මෙතනින් වැටුනොත් කියලා වැටෙනවා. මෙතනින් වැටුනොත් සාමාන්‍යයෙන් පැය දෙකක් විතර වැටෙන්න පුළුවන්. ඕකේ. අපි බහින ගමන් ඉන්නේ. ඉතින් මේ බහින ගමන් මම කියන්න කැමති උඩට එද්දි අපි ආවේ මෙහෙම ඔහොම උඩට නැග්ගා. ඇත්තටම ඒක ජීවිතේට අමතක වෙන්නේ නැහැ. ඒ ආපු ගමන නම් මේ පඩිපෙළ පෙනිපෙනී අපි ඉතින් ඒ ගමනේ ආවා. සුන්දරයි. ඉතින් අද අපේ බතලේ ගල චාරිකාවේ අවසාන භාගයට අවසාන ඉසව්වට අපි ඇවිල්ලා ඉන්නේ. ඉතින්
ඇත්තරම කන්ද නගිනවට වඩා බහින්න අමාරුයි. ඒක ඉතින් අපි හැමෝම කවුරුත් දන්නවා. මේ බහිද්ද හරිය පරිස්සමෙන් බහින්න ඕනේ. ඉතින් ඇත්තරම අපි ගියේ මේ ජර්නි එක මම නම් කවදාවත් අමතක කරන්න බෑ. ඇත්තරම වෙනස්ම අත්දැකීමක්. උඩ කවුරුත් හිටියේ නැහැ. ඒක තවත් ලස්සන අත්දැකීමක්. අපි නිදහසේ අපේ ප්‍රශ්න මේ දේවල් හැමදේම උඩට ගිහින් විසඳගෙන නැවතත් අපේ ඊළඟ ගමන අපේ ඊළඟ චාරිකාව අපි ගමනේ යන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. ඉතින් මේ ඇහෙන සද්ද හරිම සුන්දරයි. කනට මේ දැනෙන මේ මිහිරත්වය මට කියන්න වචන නැහැ. ඔයාලට ඇහෙන සත්තු වටෙන්ම සත්තු ගෑ ගහනවා. මේක 360 view, 360 sound surrounded. හරිම ලස්සන දෙයක්. එහෙම වුණත් අද අපි වීඩියෝ එක අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් තව සාමාන්‍ය මීටර් 300ක් වගේ තමයි බයික් එක ගාවට යන්න තියෙන්නේ. එහෙමනම් අපි එනම් අලුත් වීඩියෝ එකකින් හම් වෙනකන් අපි අදට ගිහිල්ලා එන්න මේ ජර්නි විත් හම්බි. නැති කරුවද? thank you. අක්ක මම කෝපි දින්නේ. එයාට දෙනවා අපි එංගේ. යේනා. දැන් TS කඩේ මගේ හැමදාම මම බඩු මේ කෝල් එකකුත් ගෙන්නවා. ඒ දවස්වල. දැනට? ඔව්. කියන්නකො ගියාම හජ්ජම්බල ගන්නේ තේමිය හම්බුණා කියලා. අපේ අම්මලා දැන් ඒ පුතු නෝ ඉන්නේ ඒ පුතාලා ඔක්කොම දන්නවා. දන්නා ඉතින් පොඩි කට්ටිය දන්නේ නැති උනා. දැන් නිලා මුදලාලි හැන්නම අපේ බඩු ඔක්කොම ගන්නේ. මුළු දීපිටිය ඔක්කොමලා දන්නවා. දීපිටිය නෙවෙයි ඔය දෙහෙරමලා. මාවනෙල්ලෙත් දන්නවා. දන්නවනේ. මයික ඔක්කොම කියපු ගමන් දන්නවා. මම අපි එන ගිහින්